travel with Ranji අපි අද ඉන්නේ පේරාදෙණිය ප්‍රදේශයේ පේරාදෙණිය උද්‍යානයේ නැත්නම් මල්වත්තට යාමේ ආරම්භය තමයි අපි මේ වෙන විට ගලහ මං සමග සිටින්නේ ආසියාවේ ලස්සනම කැම්පස් එකක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉදිරිපිට තමයි අපි ගමන් කරමින් සිටින්නේ යන්න කලින් ඔයාලා තාමත් අපේ channel එක subscribe කරේ නැත්නම් subscribe කරන්න like එකක් දාගෙන යන්න bell icon එක click කරන්න පහලින් ඔයාලගේ අදහස් comment එකක් දාන්න අපි වීඩියෝ එකට යන්න සෑම දිනකම සංචාරකින් බහුල වශයෙන් ගවේෂණ පේරාදෙණිය උද්භිද උද්‍යානයේ වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ විදේශීය සංචාරකයන්. අපි දැන් ඉන්නේ ප්‍රවේශ පත්‍ර කවුළුවේ නැත්නම් ටිකට් ගන්න තැන. අපි ටිකට් එකක් අරගෙන ඇතුළට ගිහිල්ලා හම්බෙමු. ඔයාලත් ඔහොම ඉන්න. ඇතුළට ඇවිල්ලා ඉන්නේ මාමුලින් කිව්වා වගේම විදේශීය සංචාරකයන් සබඳහමේ ඇසේ මනාවට ඉන්නවා ශ්‍රී ලාංකික අපිට වඩා ඔවුන් බොහොම කැමැත්තෙන් සංචාරය කරන රටවල් අතර ශ්‍රී ලංකාව ප්‍රමුඛ ස්ථානවල පත් වී ඇති බව මේ දිනවලත් මාධ්‍යයෙන් විතර කතා බහට ලක් වෙනවා. ඉතින් අපි වැඩි කතා නැතුව ඉස්සරහට කියලා බලමු. පේරාදෙණිය උද්භිද උද්‍යානයේ මල්වලට අමතරව විශේෂ වන්නේ අපි දැකලා නැති අහලවත් නැති විශාල වෘක්ෂ ගස් දුර්ලභ ගණයේ ශාක විශේෂ දැක බලා ගැනීමට අවස්ථාව ලැබෙනවා. දැන් මේ ඉන්නේ බහුලන ග්‍රහණ ප්‍රදේශයක සද්දින්ම කියන්න පුළුවන් විශාල බහුලන් රාශියක් මේ ගස් මත සිටින බව පේනවා. මල්වත්ත නරඹන අයගේ වෙහෙස නිවා ගැනීමට මේ වගේ ස්ථාන කිහිපයක් අපිට දැක බලා ගන්නට පුළුවන්. පේරාදෙණිය උද්භිද උද්‍යානය තුළ එක දවසකින් ට්‍රැවල් කරන්න බෑ. එක වීඩියෝ එකකින් මේ සුන්දරත්වය නරඹන්නට අපිට බෑ. ඉතින් මල් තිබෙන විශේෂ ස්ථාන අරගෙන තවත් ලස්සන වීඩියෝ එකකින් අපි හමුවෙමු. වැල්පාලම උඩවැඩියා මල් සහ උද්භිද උද්‍යානයේ සුන්දර තැන් ඇතුළත් වීඩියෝ එකකින් හමුවෙමු. එතෙක් ඔයාලා සියලු දෙනාටම ජය වේවා. මේ travel with Ranji.